අයිබෝන් ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් මහතා හා යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී මහතා වතිකානයේදී පැවැත් වූ සාකච්ඡාවේදී වාඩි වීම සඳහා සපයා තිබූ පුටු දෙක ඔබ දුටුවාද? ඔබ මතක් සිතන්න ඕන දෙදෙනා විශේෂයෙන් ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් හට වාඩි වීම සඳහා සපයා දී තිබුණේ ලංකාවේ සාමාන්‍ය ආවරණයක සාමාන්‍ය පුටුවක්. ඔවුන් දෙදෙනා මෙසේ වතිකානයේ හමුවේ පැවැත්වුවේ විශේෂ සාකච්ඡාවකි. එසේ සාකච්ඡා පවත්වන බව පෙර දැනුම් කර තිබුණා. නමුත් ඒ සඳහා විශේෂ පුටුවක් හෝ මේසයක් ඔවුන් දෙදෙනා ඉල්ලා සිටියේ නැහැ. වතිකාන ඔවුන් දෙදෙනාට එසේ විශේෂ පුටුවක් සැපයුවේ නැහැ. ඒ සඳහා එම රටවල් පුවත්පත්වලින්ද ටීවී චැනල් වලින්ද කිසිදු විවේචනයක් එල්ල කරේ නැහැ. නමුත් ලංකාවේ 2024 පෙර එසේ සිදුවේ නම් හා එවැනි සාමාන්‍ය පුටුවක් දුන්නා නම් එම ස්ථානයේ සැකසූ අයට රස්සාව නැතිවීමට පවා ඉඩ තිබුණා. ට්‍රම්ප් හා සෙලෙස්කී ලංකාවට විශාල ආර්ථික හා විශාල රටවල් දෙකක් හිමි ජනාධිපතිවරුන් වේ. ලෝකයේ අංක 1 ආර්ථික හිමි රට වන්නේ ඇමරිකාවයි. නමුත් එම රටවල ජනාධිපතිවරු ලංකාවෙන් සෑම තැනකදීම රාජ්‍ය සේව ඉල්ලන්නේ නැත. ට්‍රම්ප් ජනාධිපති ලොව බලවත්ම රාජ්‍ය නායකයා ලෙස තවම ලොව පිළිගනී. නමුත් ඔහු විශේෂ සැලකිලි ඉල්ලා සිටින්නේ නැත. ස්තුතියි. Save the animal, especially elephant.